ආයුබෝවන් අපි ශරීරය ඇතුලේ කිසිම විවේකයක් නැතුව හැම තත්පරයකම වැඩ කරන හරිම පුදුමාකාර ප්‍රවාහන ජාලයක් තියෙනවා. මේකට තමයි අපි කියන්නේ මානව රුධිර සංසරණ පද්ධතිය කියලා. ඉතින් අද අපි මේ විස්මිත පද්ධතිය රහස් ගැන හොයන ගමනේ පළවෙනි පියවර තියන්නයි යන්නේ. පොඩ්ඩක් හිතන්න බලන්න. අපේ ඇඟේ තියෙන ට්‍රිලියන ගාණක් සෛලවලට ජීවත් වෙන්න නම් ඔක්සිජන් සහ ශක්තිය කියන දේවල් අත්‍යවශ්‍යයි. ඉතින් කොහොමද මේ ඇඟේ හැම අස්සක් මුල්ලකම තියෙන පුංචි සෛලයකට පවා මේ සැපයුම නොකඩවා ලැබෙන්නේ? අද අපි ඒ අභිරහස විසඳවන්නයි මේ සූදානම් වෙන්නේ. හරි. මේ දවන්ත පද්ධතියේ පාලන මැදිරිය. එහෙමත් නැත්නම් අපි කියමුකෝ බලගාරය කියලා. ඒ තමයි අපේ හදවත. අපි එහෙනම් මුලින්ම මේ නොනවත්තවා වැඩ කරන එන්ජින් මැටල මොනවද තියෙන්නේ කියලා බලමු. මේ තියෙන්නේ මිනිස් හෘදයේ හරස්කඩ. බලන්නකෝ ඒකේ තියෙන ඝනකම් පේශි තට්ටුව. ඒක දැක්කමම තේරෙනව නේද මේක කොච්චර බලවත් පොම්පයක්ද කියලා. හිතන්න අපේ මුළු ජීවිත කාලයේම එක තත්පරයක්වත් නවතින්නේ නැතුව මුළු ශරීරයටම ලේ පොම්ප කරන මධ්‍යස්ථානය තමයි මේ. හදවතේ ව්‍යුහය හරිම අපූර්වයි. ඒකේ ඇත්තටම මේක පොම්පයක් නෙවෙයි. හරියට පොම්ප දෙකක් එකට සම්බන්ධ කරලා වගේ. දකුණු පැත්තෙන් ඒ කියන්නේ දකුණු කර්ණිකාවයි කෝෂිකාවයි එකතු වෙලා ඔක්සිජන් අඩුලේ ටික පෙනහළු වලට යවනවා. ඒ අතරෙම වම් පැත්තේ කර්ණිකාවයි කෝෂිකාවයි පෙනහළු වලින් එන ඔක්සිජන් පිරුණුලේ මුළු ශරීරයටම පොම්ප කරනවා. මේ ද්විත්ව ක්‍රියාවලිය නිසා තමයි මේ සංසරණේ පුදුම විදිහට කාර්යක්ෂම වෙලා තියෙන්නේ. හරි, එන්ජින් එක ගැන අපි කතා කළා. දැන් බලමු මේ එන්ජින් මන් පොම්ප කරන ලේ මුළු ඇඟ පුරාම අරගෙන යන පාරවල් ටික ගැන. ඒ තමයි රුධිර වාහිනී ජාලය. මේ රූපෙන් හරි ලස්සනට පේනවා මේ ජාලයේ එකට බැඳලා තියෙන විදිහ. අපි මෙහෙම හිතමුකෝ, දමණි කියන්නේ හරියට අපේ රකේ තියෙන හයිවේ වගේ. ශිරා කියන්නේ නගර අතරේ තියෙන ප්‍රධාන පාරවල්. එතකොට කේශනාලිකා කියන්නේ හැම ගෙදරකටම යන පොඩි අතුරු පාරවල්. මේ ඔක්කොම එකට එකතු වුණාම තමයි මේ සම්පූර්ණ ජාලය හැදෙන්නේ. මේ වාහිනී වර්ග 3 හදලා තියෙන්නේ මේ ඒ වැඩේට හරියන්න. බලන්නකෝ, හදවතෙන් එන අධික පීඩනයට ඔරොත්තු දෙන්න ඕන නිසා දමනිවල බිත්ති හරිම ඝනකම් සහ ප්‍රත්‍යාස්තයි. හැබැයි ලේ ආපහු හදවතට ගෙන ශිරාවල බිත්ති ඊට වඩා තුනී. ඒත් මේ ඔක්කොටම වඩා වැදගත්ම දේ වෙන්නේ හරිම සියුම් කේශනාලිකාවල. ඒවයි බිත්ති කොච්චර තුනීද කියනවා නම් ඔක්සිජනුයි පෝෂණ ද්‍රව්‍යයි හරිම ලේසියෙන් සෛල ඇතුළට හුවමාරු වෙනවා. හොඳයි. අපිට දැන් බලගාරේ තියෙනවා, ඒ වගේම ප්‍රවාහන ජාලයක් තියෙනවා. ඉතින් දැන් අපි බලන්න ඕන මේ ජාලයේ දිගේ ගමන් කරන ඒ වටිනාම දේ ගැන. ඒ තමයි රුධිරය. ඇත්තටම ජීවයේ ද්‍රවය. ගොඩක් අය හිතන්නේ ලේ කියන්නේ නිකම්ම රතු පාට දියරක් කියලානේ. ඒත් ඇත්ත කතාවේ ඒක නෙවෙයි. බලන්න, මේකෙන් 50%ක්ම ඒ කියන්නේ භාගයකටත් වඩා ප්ලාස්මාවක් කියන කහ පාට දියරයක්. මේ ප්ලාස්මාව තමයි රුධිර සෛල, පෝෂ්‍ය පදාර්ථ, හෝමෝන වගේ දේවල් ඇඟ පුරාම අරගෙන යන ප්‍රධාන මාධ්‍ය. අර ඉතුරු 145 තමයි විශේෂිත සෛල. හරි, දැන් අපි බලමු අර ඉතුරු 45 තියෙන සෛලීය කොටස ගැන. මේක ඇතුළෙත් විශේෂ වැඩ කොටස් වලටම වෙන්වුණු වාහන වර්ග 3ක්ම තියෙනවා. මුලින්ම ඉන්නේ වැඩියෙන්ම ඉන්න කට්ටිය, ඒ තමයි රතු රුධිරාණු. හරියට අපේ ඇඟේ ඔක්සිජන් ඩිලිවරි කරන ට්‍රක් වගේ තමයි මේගොල්ලෝ. මේ සෛල ඇතුළේ තියෙන හිමොග්ලොබින් තමයි පෙනහළු වලින් ඔක්සිජන් අල්ලගෙන අවශ්‍යම තැන්වලට ගිහින් බාර දෙන්නේ. ඊළඟට එනවා සුදු රුධිරාණු. මෙයාලා තමයි අපේ ශරීරයේ ආරක්ෂක හමුදාව. හරියට සොල්දාදුවෝ වගේ ඇඟට ඇතුළු වෙන ඕනම ලෙඩ බීජයක්, බැක්ටීරියාවක්, වෛරසයක් වගේ සතුරෙක්ව හොයාගෙන ගිහින් විනාශ කරලා අපිව නිරෝගීව තියන්නේ මේගොල්ලෝ තමයි. අන්තිමට හැබැයි හරිම වැදගත් කට්ටියක් රුධිර පට්ටිකා. හිතන්නකෝ මෙයාලා අපේ ඇඟේ ඉන්න හදිස්සි අලුත් වැඩියා කණ්ඩායම කියලා. කොහේ හරි තුවාලයක් වෙලා ලේන්න ගත්තොත් දඩි පිටි ගාලා එතනට ගිහින් එකතු වෙලා ලේ කැටි ගස්සවලා ඒක නවත්තන්නේ මෙයාලා තමයි. හොඳයි. දැන් අපි බලගාරය, පාරවල්, ඒ වගේම ඒ පාරවල් වල යන වටිනා දේවල් ගැන වෙන වෙලම කතා කරානේ. දැන් වෙලාව හරි මේ ඔක්කොම එකතු කරලා සම්පූර්ණ පද්ධතිය දිහා එකපාර බලන්න. එහෙනම් අපි අද කතා කරපු ප්‍රධාන කොටස් 3 ඉක්මනට මතක් කරගමුද? 1. අපේ බලගාරයේ වන හෘදය. 2. ඒ බලය බෙදා හරින ප්‍රවාහන ජාලයේ වන රුධිර වාහිනී. සහ 3. ඒ ජාලය ගමන් කරන ජීවයේ ද්‍රවය වන රුධිරය. මේ තුනේම එකතුව තමයි මේ පුදුම පද්ධතිය. හැබැයි ප්‍රශ්නේ මේකයි. මේ කොටස් 3ම එකට එකතු වෙලා හරියට එක රිද්මයකට වැඩ කරලා කොහොමද අපේ ජීවිතය පවත්වාගෙන යන්නේ? ඒ සම්පූර්ණ සංසරණ චක්‍රය ගැන. ඒ කියන්නේ මේ හැමදේම එකට වැඩ කරන විදිය ගැන අපි ඊළඟ කොටසින් කතා කරමු.
හොඳයි. මේ විග්‍රහයේ පළමු කොටසත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. අපි මේ ළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු.